මොකද කියන්නේ චැලෙන්ජ් එකක් දුන්නොත් බාර ගන්නවද? ඔව් නම් මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න. 2026 අවුරුද්ද පටන් ගන්න කලින් ඔයාට මේ දෙසැම්බර් මාසෙම කැප කරලා මේ ටික කරන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ හොඳම version එකෙන් 2026 අවුරුද්ද පටන් ගන්න පුළුවන්. නම්බර් 1 සෝෂල් මීඩියා වල නිකරුණේ කාලේ කණ එක නවත්තලා මාසයක් දෙකක් යනකම් සෝෂල් මීඩියා වල කිසිම අප්ඩේට් එකක් නොදී සෝෂල් මීඩියා වලින් ඩිසපියර් වෙලා යන්න. නම්බර් 2 ඔයා අනවශ්‍ය දේවල් වලට කැප කරන කාලේ වෙන් කරලා ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න try කරන්න. උදාහරණයක් විදිහට අලුත් AI tool එකක් ඉගෙන ගන්න, එහෙම නැත්නම් අලුත් ස්පෝර්ට් එකක් ඉගෙන ගන්න වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. නම්බර් 3 ඔයා කාලයක් තිස්සේ ඇචීව් කරගන්න try කරපු ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරගන්න මේ මාසේ හොඳට කැප වෙන්න. නම්බර් 4 ඔයාට කරන්න ඕනි කියලා හිතලා කල්දාපු වැඩක් තියෙනවා නම් ඒක දැම්ම කරන්න පටන් ගන්න. නම්බර් 5 පුළුවන් තරම් මේ මාස දෙක ඇතුලේ ඔයාට ඔයාගේ ටාගට් වලට යන්න උදව් වෙන සහ උදව් කරන මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න try කරන්න. නම්බර් 6 නිදාගන්න හරි ෆික්ස් වෙලාවක් තියාගන්න. අනිවාර්යෙන් නිින්ද පැය 7ක්වත් වෙන විදිහට ඔයා ඔයාගේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න. නම්බර් 7 උදේ 5ට කලින්වත් ඔයා නැගිටින්න try කරන්න ඕන. මුලින්ම නැගිට්ටට පස්සේ ඔයා ඔයාගේ ඇඳ හදන්න. මෙතනින් තමයි ඔයාගේ ඩිසිප්ලින් එක පටන් ගන්න. නම්බර් 8 ඔයා පැණි රස කෑම, කඩ කෑම, තෙල් කෑම කන්න වැඩිපුර ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් මේ මාස ටිකේ ඔයා ඒවා සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. විශ්වාස කරන්න ඔයා මාසයක් විතර මේ වගේ ඈත් වෙලා හිටියොත් ඔයාට ආයේ මේවා දිහා හැරිලවත් බලන්න හිතෙන එකක් නැහැ. මං හිතනවා ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක වටින යාළුවෙක් ඉන්නවා නම් පාලි මෙන්ෂන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.